නිගම්බවල තියෙන ලස්සන හොටෙල් එකක ඩේ අවුටින් එකකට. ඉතින් මේ හොටෙල් එක තමයි අමගි ආර්යා බීච් හොටෙල් එක. මේකේ ඩේ අවුටින් පැකේජ් එක තමයි අපි අද try කරන්නේ. මේ වගේ ලස්සන පොන්ඩ් එකක් තියෙන හොටෙල් එක ඉස්සරහම අපි දැන් ගිහිල්ලා බලමු අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඔයගලන් ගියපු ගමන්ම ඔයාලගේ අතේ බෑන්ඩ් එකක් දානවා. එයාලට අයිඩෙන්ටිෆයි කරගන්න ඔයාලා මේ ඩේ අවුටින් පැකේජ් එකට ආපු කට්ටියක් කියන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. ඒක මේ පැකේජ් එකට ඉන්ක්ලූඩඩ්. වගේ ලොකු ලස්සන පූල් එකක් ඔයාලට මේ හොටෙල් එකේ තියෙනවා. ඔයගලන්ට චේන්ජින් රූම්ස් වෙනම හොටෙල් එක ගාව තියෙනවා. ඔයගලන්ගේ ගෲප් එකේ 10 දෙනෙකුට වඩා ඔයාලා මේ ඩේ අවුටින් පැකේජ් එක ගන්නවා නම් ඔයාලට වෙනම චේන්ජින් රූම් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මෙතන තියෙන normal චේන්ජින් රූම් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒ චේන්ජින් රූම් එකත් ඇත්තටම ස්පේෂියස්. ඔයගලන්ට ෂවර් කරන්න ඕන නම් ඒවට, ඒ වගේම ඇඳුම් මාරු කරනවා නම් ඒවටත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පූල් එකට ඔයාලට වෙනම අටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා. ඔයාලට හදිස්සියේ අවශ්‍යතාවයක් වුණොත් එමේ යාගේ සපෝට් එක ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පොඩි අයට කරන්න වෙනම ඇක්ටිවිටීස් උයි, ලොකු අයට කරන්න වෙනම ඇක්ටිවිටීස් උයි රේන්ජ් එකක්ම තියෙනවා. එයාලට කියලා මේ ඒ ඇටෙන්ඩන්ට්ට කියලා ඔයාලට මේ දේවල් ඕන නම් ඔයාලට ඒ දේවලුත් කරන්න පුළුවන්. අපි වෙන ඇක්ටිවිටීස් මොකුත් කරේ නැහැ. පොඩි දෙන්න නම් සෙල්ලම් කරා. ඒවා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි ඒ කියන්නේ ලොකු අයට තියෙන ගේම්ස් එකක්වත් අපි ප්ලේ කරේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ සීටිං ඒරියා එකක් වෙනම තියෙනවා. පාඩිය එකක් වගේ දාලා එතනට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති බෝට් එකක් තියෙනවා. මේ බෝට් එකෙන් ඔයගලන්ට රයිඩ් එකක් යන්න පුළුවන්. එතන හොටෙල් එක ආවට ඒකට ඔයාලා වෙනම පේමන්ට් එකක් කරලා තමයි යන්න ඕනේ. 5000 වගේ තමයි මට මතක විදියට රයිඩ් බෝට් එක රයිඩ් කරන කෙනාට තමයි මේ පේමන්ට් එක කරන්න ඕනේ. ඒක හොටෙල් එකට සම්බන්ධව නෙමෙයි. යාට වෙනම තමයි ඔයාලා මේ පේමන්ට් එක කරලා ඔයාලට යන්න කැමති නම් ඔයාලට රයිඩ් එක යන්න පුළුවන්. මේ විදියට තමයි හොටෙල් එක තියෙන්නේ. හරිම ලස්සනයි, ස්පේෂියස්. ඒ වගේම ඔයාලට රිලැක්ස් එකේ දවසක් ගත කරලා එන්න පුළුවන් තැනක් තමයි මේ හොටෙල් එක. ඉතින් අපි ගිහිල්ලා අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා අපි ඉතින් කෙලිම පූල් එකට තමයි ගියේ. මෙතන පූල් එක ගාව ඔයගලන්ට මෙතන ඩ්‍රින්ක්ස් ගන්න ඕන නම් මෙතන වෙනම ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයගලන්ට ඩ්‍රින්ක්ස් ඒවා ගන්න පුළුවන්. ඒවටත් ඔයගලන් වෙනම පේමන්ට් කරන්න ඕනේ. ඒවා ඉන්ක්ලූඩඩ් නැහැ ඩේ අවුට් පැකේජ් එකට. ඉතින් අපි එහෙනම් චේන්ජින් රූම් එකට ගිහිල්ලා අපි ලෑස්ති වෙලා එන්න පූල් එකට යන්න.
ඉතින් බඩාගේ මගේ එල්ලලා හිටිය පූල් එකට බය වෙලා. හැබැයි මේ දවසේ තමයි යා පූල් එකට ආස වුණෙත්. ඔයගලන්ට අන්තිමට බලන්න පුළුවන් එයා ෂෝක් එකට පූල් එකේ සෙල්ලම් කර කර ඉන්නවා එන්නත් බෑ කියලා. ඉතින් පූල් එකේ වතුරත් හරිම ෂෝක්. අපි කාලෙකට පස්සේ අතර මේ වගේ ඩේ අවුටින් එකකට ගියේ. ඉතින් කාලෙකට පස්සේ නිසා අත දන්නේ මාරු ෂෝක් එකේ හොටෙල් එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ වගේ අපි පූල් එකේ ගොඩාක් වෙලා එන්ජොයි කරා. ඒ වගේම ඔයගලන්ට ඔය සෙල්ලම් කරන්න ඕන නම් පූල් එකේම ඔයගලන්ට ඒවටත් ඕන කරන දේවල් එතන අර පූල් එකේ ඇටෙන්ඩන්ට් එයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. මේ පැකේජ් එකටම ඔයාලට ලන්ච් එකත් ඉන්ක්ලූඩඩ්. ඒ වගේම තමයි ටී ටයිම් එකට ඔයාලට ටී එකක් එක්ක ස්නැක් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලව අපි ආයෙ හම්බ වෙන්නම් ලන්ච් බුෆේ එක වෙලාවෙදී. ගාව එළියේ ඔයගලන් දකින්න ඇති කලින් එතන ඒරියා එකේ ඉඳලම ඔයාලට කෑම තියෙනවා. මේ වගේ ඇක්ෂන් ස්ටේෂන්ස් දෙක තුනක් තියෙනවා එළියේ. ඒ වගේම කෑමත් යම්කිසි තරමක රේන්ජ් එකක් මෙතන එළියේ තියෙනවා. ඔයගලන්ට ඒක නිකන් අර පූල් එක ගාව ඉන්න ගමන් කන්න වගේ තමයි එතන තියෙන්නේ. අර මේන් ඩිෂස් නම් එතන මොකුත් නැහැ. පොඩි පොඩි දේවල් එතනින් කන්න බොන්න පුළුවන්. අපි යමු දැන් මේන් ඩිෂස් තියෙන තැනට. ගියපු ගමන්මත් ඇක්ෂන් ස්ටේෂන් එකක් තියෙනවා. එතනින් ඔයාලට කැමති විදිහකට ආප්ප හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඒගොල්ලන්ගේ සැලඩ් කෝන් එක. මට හිතෙන විදිහට නම් ඇත්තටම 5 star හොටෙල් එකක අපි ලන්ච් බුෆේ එකකට ගියාම ඒ තියෙන රේන්ජ් එක ඒ විදිහටම තිබුණා කියලා මට හිතුණා. ඒ වගේම කෑමත් මාර්ම රසට තිබුණා. මම ඇත්තටම එක්ස්පෙක්ට් කරේ නෑ මේ එහෙම හොඳට තියෙයි කියලා. මාර්ම රසයි. අපි මේ ඒ කියන්නේ ඇත්තටම ලොකුවට කන්න හිතාගෙන එහෙම ගියප එකක් නෙවෙයි. නිකන් රිලැක්ස් වෙලා එන්න ගියපු ඩේ අවුටින් එකක් වුණාට අපි මාර විදිහට කෑවා. මොකද බුෆේ එකේ තිබිච්ච හැම දෙයක්ම හරිම රසට තිබුණා. සැලඩ් කෝන් එක වගේම සුප් එකත් මාර රසයි. වෙන්දර අපි එච්චරම සුප් බොන්න කැමති අය නෙමෙයි හින්දා එච්චර බොන්නේ නැහැ. හැබැයි මෙතන තිබිච්ච සුප්ස් දෙකම රසයි. එකක් නන් වෙජ් එකක් තිබුණා, එකක් වෙජ් එකක් තිබුණා. දෙකම හරිම රසට තිබුණා. බ්‍රෙඩ් කෝන එකෙත් ඔයාලට මේ විදියට ලොකු බ්‍රෙඩ් රේන්ජ් එකක් බලා ගන්න පුළුවන්. යමු මේන් ඩිෂස් වලට. මේ වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් බුෆේ එකේ රේන්ජ් එක කොච්චර ලොකුයිද කියලා. රයිස් ಜಾති දෙකක් තිබුණා, නූඩල් එකක් තිබුණා, චිකන් තිබ්බා, පෝක් තිබ්බා. ඉතින් මීටි කන අයට ඒ විදියටයි, වෙජි කන අයට ඒ විදියටයි. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් කෝන් එකකුත් තිබුණා. ඔයාලා ආස වෙන දෙයක් අනිවාර්යෙන් මෙතන තියෙයි කියලා මං හිතනවා. ගොඩක් අය ගොඩක් සැරයක් බෙදාගෙන කන අපි දැක්කා. ඉතින් ඇත්තටම හරිම රසයි කෑම. ඔයගලන් ඩේ අවුටින් එකකට මේ මෙතනට යනවනම් අනිවාර්යෙන්ම ලන්ච් බුෆේ එක ළඟ try කරන්න. මොකද ඒක ඇත්තටම මාරම රසට තිබුණා.
මේ තියෙන්නේ ඩෙසර්ට් කෝන් එක. මේ බලන්නකො කොච්චර ලොකු රේන්ජ් එකක් ඩෙසර්ට්ස් වලට ඔයාලට තියනවාද කියලා. ඉතින් මම කිව්වා වගේම ඇත්තටම මේක 5 star hotel එකක තියෙන ලන්ච් බුෆේ එකක් වගේම රේන්ජ් එක තියෙනවා. එහෙනම් අපි සැලඩ්ස් වලින් පටන් ගමු. මම සැලඩ්ස් වලින් ඇත්තටම ගන්නකොට දැක්ක ජම්බු තියෙනවා. ඔයගලන්ට සැලඩ්ස් වලින් ඇත්තටම මම ජම්බු තියෙනවා වෙන හොටෙල්ස් වල දැකලාම නැහැ. ඉතින් ඒ නිසා මම එකකින් දෙක තුනක් ගත්තා. කාලෙකින් ජම්බු කන්නත් බැරි වුණා. ඊළඟට තියෙන සුප් කෝන් එක. ඉතින් මම ගත්තා නන් වෙජ් එක, බඩා ගත්තා වෙජ් එක. ඒ වුණාට ඉතින් මම ඒකේ රස බැලුවා. දෙකම රසම රසයි.
දීලා ඉවර වෙලා අපි පොඩ්ඩක් දෙන්න සෙල්ලම් කරන්න පටන් ගත්තා. මෙතන මේ ගාඩන් ටයිප් මේ ඒරියා එකේ තමයි ඊළඟේ සෙල්ලම් කරන දේවල් ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් හරි ජොලියක් ගිහලා අපි පැන්නට. එයා හරි ආසයි මේ අයියව හම්බ වෙනවට. මේ එයාගේ යාළුවෙක් තමයි ඉතින් මේ. මේ තියෙන ටී ටයිම් එකේදී ඔයගලන්ට හම්බ වෙන ස්නැක් එක මෙතන කේක් එකක් තමයි තිබුණේ. ඔයගලන්ට ඕන විදිහට ටී කොෆි හදා ගන්න පුළුවන්. sugar hot water milk coffee packets තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඕන විදිහට ඔයගලන්ට හදාගෙන කන්න බොන්න පුළුවන්. හැමෝම බලන් ඇත්තේ මේකේ ප්‍රයිස් එක කීයද කියලා කියන ගන්නේ. මේකේ ඩේ අවුට් පැකේජ් එකේ ප්‍රයිස් එක වෙන්නේ එක්කෙනෙකුට රුපියල් 5500යි. මේකට ඔයාලට වෙල්කම් ඩ්‍රින්ක් එකයි ලන්ච් බුෆේ එකයි මේ වගේ ටී ටයිම් එකට ටී එකයි ස්නැක් එකකුයි හම්බ වෙනවා. සහ ඔයගලන්ට පූල් එක යූස් කරන්න පුළුවන් ඕන වෙලාවක. කිව්වත් වගේම ගෲප් එකේ 10 දෙනෙකුට වඩා ඉන්නවා නම් ඔයාලට රූම් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඊසිලි චේන්ජින් රූම් එකෙන් ඔයාලට ඕන විදියට ඇඳුම් මාරු කරගන්න පුළුවන්. එතන ඉඩ තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ ඩේ අවුටින් එක ඉවර වෙන්නේ අද දවසේ. ඉතින් ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ස්පෙෂලි කෑම හරිම රසට තිබුණා. ඒ වගේම එතන ඉන්න ස්ටාෆ් එකේ අයත් මාර හොඳයි, මාර සපෝටිව්. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ අමගි ආර්යා බීච් හොටෙල් එකට ගිහිල්ලා ඩේ අවුටින් එක්ස්පීරියන්ස් එක එන්ජොයි කරලා එන්න. අපි එහෙනම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.